සතුටින් ජීවත් වෙන්න නම් ජීවිතේ සතුට කියන්නේ සල්ලි විතරක් නෙමෙයි කියලා අපි මතක තියාගන්න ඕන. හොඳ සෞඛ්‍යයක්, ආදරණීය පවුලක්, හොඳ යාළුවෝ ටිකක් සහ හිතේ සැනසීමත් සතුටේ කොටසක්. ඉතින් සතුටින් ජීවත් වෙන්න නම් මුලින්ම Tamanට ඉලක්කයක් තියෙන්න ඕන. පොඩි ඉලක්කයක් වුණත් කමක් නෑ. ඒ වෙනුවෙන් දවසින් දවස වැඩ කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් තමන්ව අනිත් අයත් එක්ක සසඳන එක අඩු කරන්න පුළුවන්. ඒ වගේම හැමෝගෙම ගමන වෙනස්නේ. ඒ හින්දා තමන්ගේ ගමන තමන්ගේ වේගෙන් යන්න අපි පාර හදා ගන්න ඕන. ඒ වගේම පවුලට ගරු කරන්නත්, යාළුවන්ට වටිනාකමක් දෙන්නත්, අලුත් දේවල් ඉගෙන ගන්නත් අපට පුළුවන්. වැරදුනා කියලා අත්හරින්න එපා. ජීවිතේ ජයග්‍රහණය වගේම පරාජයටත් අපි මුහුණ දෙන්න ඕනි. අවසානයේ සතුට කියන්නේ ලොකු දේවල් ලැබෙනකන් ඉන්න එක නෙමෙයි. අද තියෙන දේවල් ගැන ස්තුතිවන්ත වෙලා හෙට වෙනුවෙන් මහන්සි වෙන එකට. ජීවිතේ ලස්සන වෙන්නේ සතුට හොයනකොට නෙමෙයි. සතුටින් ජීවත් වෙන්න ඉගෙන ගන්නකොටයි. ඉතින් ඔන්නඔහම තමයි අද මගේ හිතට සිතුවිලි ටිකක් ගලාගෙන ආවේ. ඇත්තටම අපට සතුටින් ජීවත් වෙන්න නම් ලොකු දේවල් ඕනේ නැහැ. අපට තියෙන පුංචි දෙයින් අපට සතුටින් ජීවත් වෙන්න ඕන තරම් හේතු හොයාගන්න පුළුවන්. ඇත්තටම සතුට හොයනකොට නෙමෙයි අපට ලස්සන ජීවිතයක් ලැබෙන්නේ. සතුටින් ජීවත් වෙන්න ඉගෙන ගන්නකොට. ඉතින් අද ලස්සන වීඩියෝ එකක් යන ගමන් මම මේ වගේ දෙයක් කියනම තමයි ඔයාලට ඇහුනේ. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන හරවත් වීඩියෝ එකක් ඔයාලා අතරට ගේන්න මම උත්සාහ කරන්නම්. හැමෝම YouTube එකේ පෙන්නනවනේ කෑම හදන හැටි. ඒ වගේම අස්පස් කරන හැටි. ඉතින් මං හිතුවා ඒ දේවල් කරන ගමන් ඔයාලා මේ බලන්න ආස වීඩියෝ එකක් යන ගමන් මගේ සිතුවිලි ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න. ඇත්තටම ඔයාලා හැමෝම මොටිවේට් වෙයි කියලා මම හිතෙනවා. ඒ වගේම ඔයාලත් සතුටින් ජීවත් වෙන්න දේවල් ඉගෙන ගනී කියලාත් මම හිතනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් මාව subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අදම subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ බලන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලාත් හැමෝගෙම ඉල්ලනවා. ශ්වේත සඳේ රැට නුඹ